ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පළවෙනි ටෙස්ට් තරගයේදී මිචෙල් ස්ටාක් යොමු කරපු ඒ පන්දුවකට ජයිස්වාල් ස්ටාක්ට කියනවා ඒ ලෙජෙන්ඩරි බෝලට කියනවා මේකේ වේගය ගොඩක් අඩුයි කියලා. It's too slow කියලා. ඒක කියන්නේත් මේ ජයිස්වාල් කියන ලාබාල ක්‍රීඩකයා ලොකු සීන් එකකින් වගේ. ඉතින් මිචෙල් ස්ටාක් මේ විදිහට තමන් එක්කම hina වෙවි. හරි සරල විදිහට එතනින් යනවා. මොකද මේ ක්‍රිකට් යුගයේ වේගවත්ම පන්දු යවන්න මිචෙල් ස්ටාක්. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් ඉන්දියා ඔස්ට්‍රේලියා දෙවනි ටෙස්ට් තරගයේ පළවෙනි බෝලෙන්ම මිචෙල් ස්ටාක් ජයිස්වාල් කියන ඒ ලදරු ක්‍රීඩකයාට පෙන්නනවා තාම මේ බෝලේ මේ වගේ පොඩි කොල්ලෙක්ට හොඳටම වැඩ කරනවා කියලා. ඒකට ඉන්දියා ලකුණු පුරු සඳහන් උනේ ලකුණු බිඳුවට එක විකට් එකක් විදිහට. ඒකම පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේදී ජයිස්වාල් ලකුණු බිඳුවකට මිචෙල් ස්ටාක් දවා ගන්නවා. ඒ වගේම දෙවනි ටෙස්ට් තරගයේ ඉන්දියාව පළමුවෙනිම ලකුණු 180කට සීමා කරනවා. එහිදී මිචෙල් ස්ටාක් ඉන්දියා කණ්ඩායමේ කඩුළු 6ක් දඩයම් කරන්නට සමත් වෙනවා. ඉතින් කතා දෙකක් නැහැ. මිචෙල් ස්ටාක් තමයි මේ ක්‍රිකට් යුගයේ වේගවත්ම පන්දු යවන්න ඕනේ.